Hello students, අපි බලමු අද ටොටක් ගාලා 2020 paper එකේ test 4 එක කරන්නේ කොහොමද කියලා. මේ test 4 එක කරන්න අනිවාර්යෙන් ඔයාලා pronouns ගැන දැනගෙන ඉන්නම ඕනේ. හරියට දන්නේ නැත්නම් ඔයාලට එකක් දෙකක් වරදින්න පුළුවන්. හරිද? විනාඩි දෙක තුනකින් ටක් ගාලා pronouns කියලා මොනවද කියලා මතක් කරගෙන අපි යමු ටක් ගාලා test 4 එකට. pronouns ගත්තට පස්සේ ඔයාලා පොඩි කාලේ ඉඳන් ගෙනගෙන තියෙනවා noun එකක් replace කරන්න පුළුවන් වචනයක්. I, we, you, they, he, she, it කියලා බෙදන්න පුළුවන්. එතකොට ඒක යෙදෙන ආකාරය අනුව කොටස් පහකට බෙදන්න පුළුවන් මේ විදිහට. එතකොට මොකක් හරි ටෙන්ස් එකක නම් ක්‍රියාවක් යොදනවා නම් ඒ ක්‍රියාව කරන කෙනාට අපි යොදන්නේ සබ්ජෙක්ට් එක කියලා කියනවා. සබ්ජෙක්ට් එක විදිහට යෙදෙනවා නම් මෙන්න මේ සෙට් එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ක්‍රියාවට භාජනය වෙනවා නම් ක්‍රියාවට පාත්‍ර වෙනවා නම් ක්‍රියාවට ලක් වෙනවා නම් ඔබ්ජෙක්ටිව් කියන ටයිප් එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකට පොසෙසිව් කියන පොසෙසිව් ඇඩ්ජෙක්ටිව් ප්‍රොනවුන් කියලා කියනවා. අයිතිය දක්වනවා. මගේ, අපේ, ඔබගේ, ඔවුන්ගේ, ඔහුගේ, ඇයගේ, උගේ වගේ කියලා. දැන් මේ ඔබ්ජෙක්ටිව් ගත්තට පස්සේ ඒක සිංහල තේරුම කිව්වොත් මී කියන්නේ මට, us කියන්නේ අපිට, youම තමයි ඔබට කියන එක, them ඔවුන්ට, him ඔහුට, ඇයට, ඌට කියන එක පාවිච්චි. එතකොට මේ පොසෙසිව් noun කියන්නේ අයිතිය හඟවන නාමපදයක් විදිහට පාවිච්චි කරනවා. mine කියන්නේ මගේ එක කියන තේරුම දෙනවා. ours කියන්නේ අපේ ඒවා. නැත්නම් අපේ එක කියන තේරුම දෙනවා. yours ඔබගේ එක කියන තේරුම දෙනවා. ඔබලාගේ ඒවා. නැත්නම් ඔබලාගේ එක වගේ තේරුමක් දෙනවා. හරිද? theirs කියන ඔවුන්ගේ එක, his කියන ඔහුගේ එක, ඇයගේ එක, උගේ එක වගේ තේරුමක් දෙනවා. myself කියන එකට අපි විදි දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. reflexive pronoun, emphasizing pronoun කියලා කියනවා. ඒක පාවිච්චි වෙන තැන අනුව තේරුම් පොඩ්ඩක් වෙනස වෙනවා. ඒක උදාහරණයකින් තේරුම් ගමු. උදාහරණයක් විදියට මම උදාහරණ කීපයක් අරගෙන තියෙනවා. I play cricket every day. දැන් එතකොට මෙතන verb එක තමයි play කියන්නේ. අපි දන්න මේක simple present tense active voice sentence එකක්. එතකොට මෙතන active voice නම් මේ verb එකට මේ පැත්තෙන් ඉන්නේ මොකද්ද? ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා අපි ඒකට subject එක කියලාත් කියනවා. එතකොට මෙතනට දාන්න ඕනේ මම. දැන් මේක සිංහල තේරුම මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන්නේ. ක්‍රිකට් සෙල්ලම් කරනවා මම තමයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. ක්‍රියාව කරන්නේ මම. සබ්ජෙක්ට් එක මම. එතකොට මේ මම කියන එකේ වේශ, ඒ කියන්නේ මම කියන එකේ ස්වරූපයන් කීපයක්ම තියෙනවා. පහක් තියෙනවානේ. එතකොට මේ පහෙන් සබ්ජෙක්ට් එක විදියට ඉන්නේ හින්දා සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක දාන්න ඕනේ. එතකොට ඒක තමයි I කියන එක. හරිද? දැන් මෙතනට කවදාවත් ඔයගොල්ලන්ට දාන්න බෑ. ලෝකෙ කොහෙ ගියත් me play cricket කියලා පාවිච්චි කරන්න බෑ. එතකොට ඒක වැරදි. my play cricket වෙන්නෙත් නෑ. mine play cricket එහෙම පාවිච්චි කරන්න බෑ. ඒක තමයි කතන්දරය. එතකොට දැන් මේක දෙවෙනි එක ගත්තොත් එimhe ඒකෙත් තියෙන play my brother මගේ මල්ලි සහ මම බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. එතකොට බැඩ්මින්ටන් සෙල්ලම් කරන්නේ කවුද? මගේ මල්ලි සහ මම. එතකොට ක්‍රියාව කරන කෙනා කවුද? මගේ මල්ලි සහ මම. එතකොට ක්‍රියාව කරන කෙනා කියන්නේ සබ්ජෙක්ට් එක. එතකොට මේ දෙන්නම එකතු වෙලා තමයි මෙතන සබ්ජෙක්ට් එක හදන්නේ. හරිද? එතකොට my brother and මෙතන me කියලා කවදාවත් දාන්න බෑ. මොකද මගේ මල්ලි සහ මම දෙන්නම සබ්ජෙක්ට් එක විදියට ඉන්නේ. ඒකින්ද එතනට අනිවාර්යයෙන්ම දාන්න my brother and I. හරිද? my brother and I play badminton every day කියන එක තමයි දාන්න. එතකොට දැන් මේ තුන්වෙනි උදාහරණය මට ඔයගොල්ලන්ට මේ පොසෙසිව් ප්‍රොනවුන් කියන එකයි පොසෙසිව් නවුන් ප්‍රොනවුන් කියන එක දෙකම පැහැදිලි කරන්න පුළුවන්. මගේ ගුරුවරයා මට දඬුවම් කරා ඊයේ. හරිද? මගේ ගුරුවරයා නිකම් ගුරුවරයා දඬුවම් කරා ඊයේ කියලා තිබ්බනම් එහෙම teacher punished me yesterday නේ. එතකොට the teacher වගේ එකක් දාන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ මගේ ගුරුවරයා. එතකොට අයිතිය හංගවන ඒක පොසෙසිව් ඇඩ්ජෙක්ටිව් කියලා කියන්නේ ඒකයි ඒකට my teacher. එතකොට punished me දඬුවම් කරා. එතකොට දඬුවමට පාත්‍ර වුණා මම. එතකොට මම ඔබ්ජෙක්ටිව් එක බවට පත් වෙලා තියෙනවා. මොකක්ද ක්‍රියාවකට පාත්‍ර වෙනවා නම් ඒක ඔබ්ජෙක්ටිව් එක බවට පත් වෙනවා. එතකොට මෙතන my teacher punished me වෙනවා. එතකොට punished I කියන එක කවදාවත් පාවිච්චි කරන්න බෑ. mine කියන එකත් පාවිච්චි කරන්න බෑ. හරිද? මේ පොත මගේ එක. අන්න එතනදී this book is mine. this book is my කියලා පාවිච්චි කරන්න බෑ. හරිද? මගේ එක කියන අර්ථයෙන්. එතකොට දැන් මෙතන රිෆ්ලෙක්සිව් එම්ෆසයිසිං කියලා විදි දෙකක් තියෙනවා. දැන් රිෆ්ලෙක්සිව් කියන්නේ මොකක් හරි රිෆ්ලෙක්ට් කරනවා කියන තේරුමත් එතන තියෙන රිෆ්ලෙක්ට් කරනවා කියන පරාවර්තනය වෙනවා. ඒ රිෆ්ලෙක්සිව් ෆෝම් එකක් කියන්නේ කවුරු හරි කරන ක්‍රියාවක් එයා මතම බලපානවා වගේ තේරුමක්. හරිද? එයා මතම බලපානවා වගේ තේරුමක්. දැන් උදාහරණයක් මෙතන ලිව්වට පස්සේ මෙන්න මෙතන නෑ මම පළවෙනි කියලා යන්න. මෙතන රිෆ්ලෙක්සිව් ෆෝම් එක නෙමෙයි මෙතන එම්ෆසයිසිං ෆෝම් එක. එම්ෆසයිසිව් ෆෝම් එකේදී
සබ්ජෙක්ට් එක ළඟම තමයි ඒ herself හරි myself හරි themselves හරි කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඇය විසින්ම මේ කවිය ලිව්වා. She herself wrote this poem. He herself wrote this poem. හරිද? එතකොට reflexive form එකේදී මම මෙතන දැනට පොඩි bracket එකක් දාලා පාවිච්චි කරනවා. They blamed themselves. They blamed කියන්නේ ඔවුන් බැන්නනේ. ඊට පස්සේ මෙතනට මේ අර ප්‍රෝනවුන් එක දැම්මට පස්සේ ඔවුන් බැන්න ඔවුන්ටම. ඒ කියන්නේ ඔවුන් බැන්න කියන ක්‍රියාව ඔවුන් මතම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? දැන් එතනට දැම්ම තව එකක් උදාහරණයක් මම කටින් කියන්නම්. She hurt herself. ඇය රිදව ගන්නවා ඇයටම. He hurt herself. නැත්නම් she hurt herself. ඇය ඇයටම රිදව ගන්නවා. I hurt myself. මම මටම රිදව ගන්නවා. හරිද? එතන මෙතනට ක්‍රියාවක් එනවා. ඊට පස්සේ අදාළ ප්‍රෝනවුන් එක එනවා. මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මෙයා මතම තමයි. They blame themselves කියන්නේ ඔවුන් බැනගත්තා ඔවුන්ටම කියන එක. පැහැදිලිද? හරි. අපි යමු ඊට පස්සේ පේපර් එකට. දැන් බලන්න why do people keep cats as pets? ඇයි මිනිස්සු cats ලව තියාගන්නේ සුරතලුන් විදියට? ඒකේ උත්තරේ දීලා තියෙනවා. You කියන එක you would agree that cats are excellent companions. මෙතන අපි දන්නා would එක base form verb එකක් will එක base form verb එකක් තිබ්බට පස්සේ ඒක active voice එකෙන් තියෙන්නේ. ඉතින් active voice එකේ තියෙනවා මේ පැත්තේ තියෙන subject එක. ඉතින් you එකේ subjective form එක තමයි මේ you කියන්නේ. you කියන එකවත් yours කියන එකවත් නෙමෙයි. ඉතින් අපිට එහෙම තෝරගන්නත් පුළුවන්. the you would agree කියුවට පස්සේ ඒකතනින් ඔබ මාත් එක්ක නැත්නම් ඔබලා මාත් එක්ක agree වෙයි එකඟ වෙයි කියලා politely කියන එකක් තියෙන්නේ will නැතුව would දාලා තියෙන එකයි agree that කියලා cats are excellent companions පූසෝ කියන්නේ ඉතාමත් හොඳ සගය මිතුරෝ කියලා ඔබලා මාත් එක්ක එකඟ වෙයි පූසෝ කියන්නේ ඉතාමත් හොඳ සගය මිතුරෝ කියලා අන්න ඒ වගේ තේරුමක් තමයි ඒක දෙන්නේ ඊට පස්සේ දෙවෙනි සෙන්ටෙන්ස් එකට ගියාට පස්සේ blank are playful දැන් අපි දන්නවා මෙතන ආ එක playful කියන adjective එකක්නේ adjective එකක් දාලා තියෙන්නේ එතකොට අපි දන්නවා මොකක් හරි adjective එකක් පාවිච්චි කරලා තියෙනවා නම් මෙතනට subject එකක් තමයි එන්නේ හැමතිස්සෙම එතකොට මෙතන them they their වලින් අපි දැක්ක ගමන් දන්නවා they තමයි subjective form එකේ තියෙන්නේ එතකොට මෙතන තමයි underline කරන්න ඕනේ they are playful underline කරන්න ඕනේ මේ මමයි කතර ගහන්න එපා they are playful intelligent and loving animals full stop එකක් තියෙනවා ඊට පස්සේ third one cats let කියන ඉඩ දෙනවා කියන එක cats let කියන පූසෝ ඉඩ දෙනවා blank owners know that they are happy by rewarding with a loud rumbling purr or lick on the arm කියලා. ඒතර මෙතන මේ sentence එකේ sentences දෙකක් තියෙනවා. මේ බලන්න මේ that එකෙන් sentences දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහට කඩාගත්තම ලේසි. ඒතර පළවෙනි එකට ගැලපෙන එක අපිට මේ sentence එක කියවලා හොයාගන්න පුළුවන්. Cats let ඉතින් මේ them කියන එකත් ඕනනම් ගැලපෙනවනේ. Cats let them. they කියන එක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. හරිද? මොකද cats let වලින් පස්සේ මෙතනට අනිවාර්යෙන් මෙතනට subject එකක් එන්න බෑනේ. මෙතන subject එක මේ වෙද්දිම cats වෙලා ඉවරයි. පූසෝ තමයි ඉඩ දෙන්නේ. හරිද? let කියන්නේ verb එකක්. let කියන්නේ ඉඩ දෙනවා. cats let. හැබැයි them කියන එකත් එන්න පුළුවන්. හරිද? them කියන එකත් එන්න පුළුවන්. ඒක underline කරා කියමු. cats let them කියන්නේ පූසෝ ඉඩ දෙනවා ඔවුන්ට කියන එක. හැබැයි ඒක ගැලපෙන්නේ නැත්තේ පූසෝ ඉඩ දෙනවා cats let them owners. මෙන්න මේ owners කියලා කැලලක් තියෙනවා. ඒකින් තමයි them කියන එක ගැලපෙන්නේ නැත්තේ. මෙතනට ඇත්තටම ගැලපෙන්නේ their කියන එක. their කියන එක ගැලපෙන්නේ. මොකද owners කියන කැලලෙන් ඒක අපිට ගලප ගන්න පුළුවන්. cats let කියන්නේ පූසෝ ඉඩ දෙනවා. their owners කියන්නේ ඔවුන්ගේ owner කියන අයිතිකරුවන් ඔවුන්ගේ අයිතිකරුවන්ට no දැනගන්න that කියලා තව sentence එකක් පාවිච්චි කරනවා. they are happy by rewarding. they are happy ඒ කියන්නේ ඔවුන් සතුටින් කියලා. ඊට පස්සේ by rewarding දැන් මේ අපි මෙන්න මේ කැලල දැනගෙන ඉන්න. by එක by වලින් මෙන්න මෙහෙම ing verb එකක් සම්බන්ධ කරනකොට හැමතිස්සෙම මෙතනට එන්නේ එකම විදිහේ පද. හරිද? මම මෙතන මේ උදාහරණ දෙකක් මෙන්න මෙහෙම ලියලා තියෙන බලන්න. රෝම ඉලක්කනේ 1 2 කියලා මෙහෙම දාන්න. I believe that we can make them
bright by teaching them well. දැන් බලන්න මම මේක ලියලා දෙන I believe මම විශ්වාස කරනවා that we can make them bright. ඔවුන්ව bright කරන්න. ඒ කියන්නේ ඔවුන්ව දීප්තිමත් කරන්න පුළුවන් කියලා. හරිද? ඒක දැන් කඩලා ගමුකෝ. We can make them bright කියන්නේ ඔවුන්ව දීප්තිමත් කරනවා කියන එක. that දැම්මට පස්සේ ඔවුන්ව දීප්තිමත් කරන්න පුළුවන් කියලා. We can make them bright කියන්නේ අපිට පුළුවන් ඔවුන්ව දීප්තිමත් කරන්න. එතකොට that එක මුලට දැම්මට පස්සේ අපිට පුළුවන් ඔවුන් දීප්තිමත් කරන්න කියලා. ඒතර මුලින්ම ගත්තොත් මම විශ්වාස කරනවා අපිට පුළුවන් ඔවුන්ව දීප්තිමත් කරන්න කියලා by teaching them well. by ඔවුන්ට හොඳට උගන්වමින් ඔවුන්ට හොඳට උගන්වලා වගේ තේරුම. හැබැයි by teaching දැම්මට පස්සේ මෙතනට objective form pronoun එකක් තමයි එන්නේ. හරිද? තව උදාහරණයක් දෙන්නම් ඒක පැහැදිලි කරගන්න. She helped me a lot. ඇය උදව් කරා මට ගොඩක් by giving me. by giving මට සල්ලි දීලා මට සල්ලි දෙමින් giving me giving I නෙමෙයි giving me money මට සල්ලි දෙමින් මගේ යුනිවර්සිටි කාලය ඇතුළත කියලා. එතකොට by rewarding මෙතනට එන්න ඕන මෙන්න මේ them කියන එක. they නෙමෙයි their නෙමෙයි. with a loud rumbling purr or lick on the arm. The cat also has the ability to be alone for several days at a time. All of these make මේ ඔක්කොම make it's වෙන්න බෑ. it's කියන්නේ උගේ කියන එක ඌට අයිති it's a lovable animal කියන එක ගැලපෙන. මෙතන මේක කොහොමද ගැලපෙන්නේ? මේ it is කියන එකනේ contraction එක දෙන it make it a lovable animal. මේ ඔක්කොම කාරණා ඌව කියන්නේ මේ පූසාව ඉතාමත් ආදරණීය සතෙක් බවට පත් කරනවා. Ancient Egyptians පෞරාණික ඊජිප්තියානුවෝ appreciated කියන්නේ ප්‍රශංසා කරා the same thing about cats that කියලා තව sentence එකක් සම්බන්ධ කරලා තියෙනවා that do today. අන්න do එක දැක්ක ගමන් ඔයාලා දන්නවා do කියන්නේ කරනවා කියන එක. ඉතින් ක්‍රියාවක් එයා තියෙන විදිහට බේස් ෆෝම් එකෙන් පාවිච්චි කරනවා නම් ඉස්සරහට එන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් බේස් ෆෝම් එකෙන් පාවිච්චි වෙන ඒවා තමයි can could must should ought to වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් simple present tense එක පාවිච්චි කරන්න පුළුවන්. that මෙතන can could must should ought to වගේ ඒවා නැහැ. simple present tense වෙන්න ඕනේ. එතකොට මෙතන ක්‍රියාවට කලින් subject එකක් පාවිච්චි වෙන්නේ. us වෙන්න බෑ, our වෙන්න බෑ, we. that we do today. ඒ sentence එකේ තේරුම ගත්තොත් එහෙම අතීත ඊජිප්තියානුව ප්‍රශංසා කරා එකම දේ පූසෝ ගැන that we do today. that we do today කියන්නේ අපි ප්‍රශංසා කරන විදියටම කියලා. හරිද? they were the first to keep cats up pets. ඒ විදිහට ඒකේ උත්තර ටික ගන්න පුළුවන්. මේක තවදුරටත් ඇතරම මේකේ ගොඩාක් ඇඩ්වාන්ස් කාරණා තිබුණ නැහැ pronouns විදිහට. ඔයාලට තවදුරටත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ පොඩි ඇක්ටිවිටිස් දෙක කරොත් එහෙම වෙලාවක් තියෙනවා නම් බලන්න. හරිද? එතකොට මේකේ many people enjoy traveling abroad. ගොඩක් මිනිස්සු enjoy traveling abroad. abroad කියන්නේ පිටරට. ගොඩක් මිනිස්සු විනෝද වෙනවා පිටරට travel කරමින් කියන එක. ඊට පස්සේ blank තියෙනවා believe that exploring different cultures help broaden perspectives. ඒතර believe කියන verb එකෙන් වලට අඳුර ගන්න පුළුවන්. verb එකක් තනියම තියෙනවා නම් ඒක මොන වගේද? simple present tense active voice වාක්‍ය. active voice නම් මේ පැත්තට එන්න ඕන subject එක. ඒතර subject එක මොකද්ද මෙතනට? they කියන එක තමයි subject එක විදිහට පාවිච්චි කරන්නේ. them they කියන ඒවා subjective pronoun නෙමෙයි. ඊට පස්සේ before a trip එකට කලින් travelers must prepare travelers must prepare මොනවද? by learning basic phrases and customs. මෙතනට එන්න පුළුවන් themselves must prepare themselves by learning basic phrases and customs. When someone helps them
Along the way, travelers often feel grateful. ඊට පස්සේ respect for local culture is essential. Tourists should always watch මොකක්ද? Always watch their වෙන්න බෑ. them වෙන්න බෑ. Watch themselves to avoid behaving disrespectfully in public places. Some people enjoy traveling alone, but others prefer to bring friends with them for company. Traveling creates memories. මේ blanks දෙක කරන්න තප්පර කීපයක් අරගෙන කියවලා මේ sentence මේ paragraph එකේ මෙතන traveling කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. මේ American English වල තමයි එක L එකක් පාවිච්චි කරන්නේ. එතකොට මෙතනත් double L වෙන්න ඕන. එතනත් double L වෙන්න ඕන. එතනත් double L. Some people enjoy traveling alone, but others prefer to bring friends with them for company. The double L. Traveling creates memories that last a lifetime. People often say this experience changed me. And truly, travel teaches us activity 2 එකකුත් තියෙනවා. activity 2 එකේ 2 එක try කරන්න තනියම මම වීඩියෝ එකේ අගට දාන්න මේකේ උත්තර ටික කොහොමද කියලා. okay. ටූ එක මං හිතන්නේ දැන් පේනවා ඇති එක page එකට. try කරන්න. උත්තර ටික මම වීඩියෝ එකේ අගට description එකේ දාන්න. okay, that's the end of the test 4.